ජීවිතුන් අතර ඉන්න වකුගඩු ප්‍රදානය කරන්න කොහොමද මේක කරන්න පුළුවන් කියලා. මූලිකවම රෝගියෙකුට නිර්දේශ කරාම ලීගල් ලෙටර් එකක් ලියුමක් දෙනවා මේක නිර්දේශ කරලා ඒ කෙනාගේ ලේ වර්ගයට මේ ලේ වර්ගයේ තියෙන ප්‍රදානයක් තමයි ඕනේ කියලා. ඩෝන කෙනෙක් අපි ගන්නේ වකුගඩුවක් ගන්නේ කාගෙන්ද කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. ගෑනු පිරිමි ભેදයක් නැතුව දැන් ගැහැණු කෙනෙකුට පිරිමි කෙනෙක්ගෙන් හෝ ගැහැණු කෙනෙක්ගෙන් වකුගඩුවක් ගන්න පුළුවන්. වයස සීමාව තියෙනවා ප්‍රදානය කරන කෙනෙකුට. පිරිමි කෙනෙක් නම් අවුරුදු 25ට වැඩි වෙන්න ඕනේ. ගැහැණු කෙනෙක් නම් අවුරුදු 30ට වැඩි වෙන්න ඕනේ. අවුරුදු 25කට විතර කලින් අවුරුදු 18 තමයි තිබුණේ. දැන් මේක 25 30 අතරට ගෙනියලා තියෙනවා. උඩ අගය අපි කිව්වොත් 70 වෙනකම් වකුගඩුවක් දානය කරන්න පුළුවන්. ඒතර 120ක් වැඩ කරනවා නම් මේ වකුගඩුව 70 වෙදි ඩොනේට් කරොත් තව අවුරුදු 50ක් මේක වැඩ කරන්න පුළුවන්. තරුණ ජීවිතයක් තුළ මේක තව අවුරුදු 50ක් වැඩ කරන්න පුළුවන්. ලයිව් ඩෝනර් කෙනෙක්ගේ තව ගොඩක් තියෙනවා අපි චෙක් ලිස්ට් එකක් තියෙනවා. වකුගඩු රෝගයක් නැති වෙන්න ඕනේ. කිඩ්නි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය වෙන්න ඕනේ. වෛරස් ලෙඩ බෝ වෙන රෝග වෛරසස් හෙපටයිටිස් B, හෙපටයිටිස් C, HIV, CMV, එබ්ස්ටන් බා ටොක්සෝප්ලාස්මා කියලා මේ වගේ අපිට අඳුරා ගන්න පුළුවන් වෛරසස් ටික ඔක්කොම බලනවා. ෂෙයර් රෝගයත් අපි පරීක්ෂා කරනවා. නිර්වින්දනයට භාජනය වෙන්න පුළුවන්ද? සෞඛ්‍ය තත්ත්වය හොඳ නම් මෙයාගේ වයසත් ගැලපෙනවා නම් ලෙඩත් කැමති නම් සැසඳීමකට යනවා. සැසඳීම කරන්නේ තුන් විදිහකට කරනවා මේක. ලේ ඝනය ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ O වර්ගේ නම් O වකුගඩුවක් පමණයි ගන්න පුළුවන්. දෙන්න පුළුවන්. ලෙඩා A නම් එයාට A සහ O කියන වර්ග දෙකෙන්ම පුළුවන්. රෝගියා B නම් B සහ O කියන වර්ග දෙකෙන්ම ප්‍රධාන ඩෝනර් කෙනෙක් ගන්න පුළුවන්. AB positive නම් AB donor recipient කෙනෙක් නම් එයාට හැම වර්ගෙම ගන්න පුළුවන්. ජාන පරීක්ෂාව HLA කියන එක. ඊපස්සේ cross match එක කියලා බලනවා. මේකෙත් antibody හැදිලාද කියලා බලනවා. ලේ එකක් දෙනවා වගේම කරන cross match එක. ඊට පස්සේ අපි තව විශේෂ පරීක්ෂණයක් කරනවා. මේ වකුගඩුව ගන්න කෙනාගේ ඇඟේ antibody වෙන හේතුවක් නිසා මේ ලෙඩාට ප්‍රතික්ෂේප වෙන්න තියෙන දේවල් ඇඟේ තියෙනවද කියලා බලනවා. මේ පරීක්ෂා තුනම කරලා තමයි වකුගඩුව බද්ධ කරන්නේ. ඇන්ටිබඩි තියෙනවා නම් ඒක ඒ ලේ සෝදලා ඇරලා ප්ලාස්මා සෝදලා ඇරලා ඒක නැවත හැදෙන්නේ නැති වෙන්නත් බේත් දීලා තමයි මේ බද්ධය කරන්නේ. ඊටාම නිසියාකාරව සිද්ධ වෙනවා. මේක එංගලන්තයේ වගේ දියුණු රටවල කරන ක්‍රමයටම මේක කරනවා. ඊට පස්සේ දෙන ඖෂධත් රජයෙන් දීලා තියෙනවා. ඒ විදිහටම මේ ඖෂධ තමයි නවීනතම ඖෂධ. ඒ රටවල භාවිතා කරන විදිහටමත් භාවිතා කරනවා. ඒක නිසා වකුගඩු බද්ධයේ සාධකත්වය ඊටාම ඉහළ තත්යක තියෙනවා කියලා කියන්න පුළුවන්.